සැබික් සොෆ්ට්වෙයාර් එක අපේ Ubuntu මැෂින් එකට ඉන්ස්ටෝල් කරන ආකාරය කියලා දුන්නොත් මම මෙතනදී අපේ නෙට්වර්ක් ඩිවයිස් එක සැබික් එකට ඇඩ් කරගන්න කොහොමද ඒක මොනිටර් කරන්න කොහොමද කියලා කියන්න යන්නේ. මුලින්ම අපි මෙතන Ubuntu මැෂින් එකට යනවා. මෙතනදී යනවා browser එකට. මේ තියෙන අපේ සැබික්ස් සොෆ්ට්වෙයාර් එක. මෙතනදී මේ තියෙන්නේ අපේ දැනට ඉන්ස්ටෝල් කරලා තියෙන මැෂින් එකේ යුටිලයිසේෂන් එක. මේකට අදාළව ඩෑෂ්බෝඩ් එක තියෙන්නේ. මේ ඩෑෂ්බෝඩ් එක අපිට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. මම මෙතනදී පිළිවෙලින් පියවර කියන්නම් කොහොමද මේකට ඩිවයිස් එකක් ඇඩ් කරගන්නේ මේ අවශ්‍ය දේවල් ටික. මෙතනදී මුලින්ම අත් වශයෙන්ම දැන් අපිට නෙට්වර්ක් ටොපොලොජි විශාල සංඛ්‍යාව කියන්නේ 2 3ක් ඊට වඩා කියන්නේ ගොඩක් ප්‍රමාණයක් මොන්ට කරගන්න පුළුවන්. ඒක නිසා ඇත්තටම ඒවා ගෲප් කරගන්න ඕනේ. ඒක නිසා මුලින්ම අපි ගෲප් එකක් හදාගමු. මම කනෙක්ෂන් වලට දැන් තියෙනවා host group කියලා. මම මෙතන කලින් හදපු එකක් තියෙනවා. මම මේක දැන් delete කරලා ආය හදනවා. හරි. මෙතනදී create host group යන්න. අපේ group topology එකට අදාළ group එකේ නම දෙන්න ඕනේ. මම මෙතන test group 1 කියලා දෙනවා. හරි. group එක ඇඩ් කරගත්තා. ඊගාට අපි මෙතනදී මම ඇත්තටම මෙතනදී මට network එකට මේක topology එකට ඇඩ් කරගන්න බැහැ. මම මෙතනදී මේක virtually GNS3 හරහා මෙන්න මේ network එකට මේක plug කරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ අපේ සැබික් server එකට අදාළ machine එකේ connect කරලා තියෙන මේ switch එකට මේ තියෙන routers දෙක. මෙතනදී මම මුලින්ම මගේ යනවා Ubuntu machine එකට. ගිහිල්ලා මම බලනවා connectivity තියෙනවද කියලා R1 router එකට. මෙතන R1 router එක මේ තියෙන්නේ. මේ තියෙන R1 router එක. හොඳයි. මම දැන් ගන්නවා. හරි. මෙතන ICMP protocol එක සහ ping command එක වැඩ කරනවා. අපි දැන් බලමු. මේක සැබික්ස් එකට ඇඩ් කරගන්න. හරි. මෙතනදී මේ host කියලා එකක් තියෙනවා. මේකට තමයි අපි ඇඩ් කරගන්නේ. අපිට අදාළ network devices. මෙතන create host දෙනවා. මම host name එක දෙනවා R1. ඊබල් name එක වෙනස් කරගන්න පුළුවන්. මෙතන template එක. මේ template එකේ ඇත්තටම අපිට network devices නෙමෙයි. මෙතනදී අපිට ඉතින් template groups ටික මෙතනදී අපිට template තියෙනවා මේ group cloud databases network devices. මෙතනදී අපිට අවශ්‍ය network devices මොනට කරන්නේ මම මේ template group එකට යනවා. මෙතනදී මම පාවිච්චි කරන්නේ Cisco router එකක් නිසා මෙතනදී මේ Cisco ISO by SNMP කියන template එක තෝරගන්න ඕනේ. වෙන template එකක් ගන්න වෙන routers හරි devices use කරනවා නම් ඒ අදාළ වෙනම template එකක් අපි තෝරගන්න ඕනේ. මෙතනදී මම ඒක තෝරගන්නවා. හරි. එතෙන්දී අපි host group එක හදාගන්නවා. host group එක හදාගත්ත group එක select කරගන්න ඕනේ. මම දැන් S group 1 කියන එක තමයි හැදුවේ. මේක මම select කරගන්න. මෙතනදී interface එක add කරගන්න. සම වෙන්න. මෙතනදී මම ඇත්තටම SNMP enable කරේ නැහැ. මෙතනදී මම දැනට template එකක් දාන්නම්. ICMP කියන template එක. මෙන්න මේක. මෙතනදී pin command එක විතරයි මේ template එකේදී වැඩ ගන්න. කියන්නේ අපේ router එකේ කිසිම දෙයක් enable කරගන්න ඕනේ නැහැ. මේක තියෙද්දි. හරි. මම දැන් interface එක add කරගන්නවා. මෙතනදී අපිට pin කිරීමට අවශ්‍ය router එකේ interface IP එක දෙන්න ඕනේ. මම දැන් කියන්නේ මම දැන් super match. හරි. මෙතෙන්දී IP වලින් connect කරලා තියෙන්නේ. මේක මෙච්චර මේක add කරගන්න. හරි. මෙතනදී අපේ R1 කියන එක ඇඩ් කරගත්තා.
මේ තියෙන මෙතනදී ICMP lost එක, ICMP pin එක, මේ response time එක. interval එක විනාඩියක් තියෙනවා. මම දැන් SNMP routers වල SNMP enable කරලා ඒක කොහොමද Zabbix එකට add කරගන්නේ කියලා ඔයාලට කියන්න යන්නේ. මුලින්ම මම R1 router එකට යන්න. R1 router එක. මෙතනදී මම SNMP enable කරන්න යන්නේ. server මේක දානවා public link only. හරි. ඊට පස්සේ දැන් අපේ Zabbix server එකේ IP එක දැනගන්න ඕනේ. හරි. version මෙතනදී version වර්ග තුනක් තියෙනවා. version 1, version 2C and version 3. මෙතනදී version 1 එක secure නැහැ. version 2C එක යම් තාක් දුරකට secure ඒ හොඳටම නැහැ. version 3 එක ගොඩක් secure. ඒකට password එකක් සහ application name එකක් දෙන්න ඕනේ. මම එච්ච secure එකක් ඕනේ නැහැ. ඉතින් device monitor කරගන්න නිසා 2C කියන එක දානවා. දැන් මේ computer string එක දෙන්නවා. හරි. මම දැන් මේ R1 කියන router එකේ SNMP enable කරලා තියෙනවා. දැන් අපි බලමු අපේ Ubuntu machine එකට මේ SNMP enable කරවම SNMP data එනවද කියලා. හරි මේ මම කරනවා. දැන් නැවත terminal එක ගන්නවා. මම දැන් බලන්න යන්නේ මේ machine එකට SNMP data එනවද? SNMP version 2C community stream එක public router එක IP එක එතෙන්දී අපිට පේනවා router එකෙන් අපේ machine එකට data එවනවා. ඒක අපි මෙතනදී තහවුරු කරගන්න පුළුවන්. දැන් අපි යනවා අපේ Zabbix එකට. මෙතනදී මම දැන් ICMP කියන එක enable කරගත්ත නිසා මම ඒක දැන් delete කරගන්නවා. මොකද SNMP වලින් router එක add කරද්දී මේ අවශ්‍ය තියුණු ටික මේකට automatically add වෙනවා. මෙතන දැන් මම name එක දෙනවා R1. template එක මම enable කරේ SNMP Cisco router එකක් ඉඳලා Cisco ISO SNMP group එක first group එක තමයි test group part එක. ඊට මෙතන interface එක add කරගන්නවා. SNMP interface එක තමයි අපි add කරගන්නේ. මේ router එක විදිනවා. හරි. ඉතින් interesting එක public දැන් මේක හරි. මෙතනදී R1 කියන එක මෙතනට add වුණා. මම දැන් අනිත් router එකෙත් SNMP enable කරන්න යනවා. R2 එකේ. wave down on here. මේක අතරම connectivity තියෙන්න ඕනේ. මෙතනදී මම Zabbix එකේ IP එක දානවා. version 2C හරි. මේකේ මේ router එකෙත් SNMP enable කරගත්තා. අත් වශයෙන්ම මේ routers වල route තියෙන්න ඕනේ අපේ Zabbix server එකට. නැත්නම් අතම SNMP enable වෙන්නේ නැහැ. මෙතෙන්දී එකක් check කරගන්න මම මෙතෙන්දී IP router එකක් දාලා තියෙන්නේ. ඒක තමයි මේක දාන්නම්. හරි. අපේ pin එක සාර්ථකයි.
මම දැන් SNMP enable කරගත්තා. දැන් බලමු අපේ Ubuntu machine එකට SNMP එනවාද කියලා. ඉතින් මම දානවා අපේ අනිත් router එකේ IP එක. not හරි. ඒකෙනුත් අතන SNMP data එනවා. ඒකත් අපි තහවුරු කරගත්තා. ඉතින් ආයෙ සලුක්ස් එකට ගෙනියලා එතෙන්දී host එකක් add කරගන්න ඕනේ. ඇත්තටම මම තව දෙයක් කියන්න බැරි වුණා. මෙතෙන්දී SNMP එක enable වුණා නම් මෙතෙන්දී වැටෙනවා මේ SNMP කියන කොළ පාට වෙලා. ඒකට තමයි අපිට තහවුරු කරගන්න පුළුවන් SNMP enable වුණා කියලා. හරි. අපි දැන් devil router එකත් add කරගන්න ඕනේ. name එක R2 template එක Cisco ISO by SNMP. First group එක test group 1. interface එක SNMP interface එකක්. මෙතෙන්දී router එකේ IP එක දෙනවා 10.10.2. telemetry string එක public. හරි. then add කරමු. හරි. අපි දැන් ඊගාව router එකත් මෙතෙන්දී add කරගත්තා. ඇත්තට මේ R1 එකේ මම දැන් add කරගත්තා. මෙයා discovery කරගන්න දේවල් තියෙනවා. මෙතෙන්දී graph 11ක් ඉන්නවා. මේ තියෙන්නේ graph ටික. අපිට මේ graph එක ගන්න බලා ගන්නවා. දැන් මේ තියෙන memory utilization. මේ අදාළ graph එකේ අපිට අවශ්‍ය ඒවා වෙනස් කරගන්න පුළුවන්. මෙතන මොනිටරින් එකට යන්න එන්නන්න පුළුවන්. host වල R1 අන්තිම ප්‍රොබ්ලම් එකක් එන්නවා. මොකක්ද කියලා ප්‍රොබ්ලම් එක? මේක මේ ඉන්ටර්ෆේස් එක half duplex mode එකේ තියෙනවා. අපිට ඒක ඕන නම් full duplex වල විදිහට enable කරලා බලන්න පුළුවන්. ඉන්ටර්ෆේස් පාස් ඉතන 0/0 R1 එකේ. මෙන්න මේ අපි නිකන් බලමු මේක කරලා. R1 එකේ interface pass ethernet 0/0 full duplex. අපි දැන් full duplex enable කරගත්තා. ඒකට බලමු දැනට host එක. ඉතින් මේකට අදාළ graph ටික මේ දැන් R1 එකේ graph ටික මම බලන්න. මේ අදාළ මෙතනදී මම මේකම full duplex mode එක enable කරගන්න. pass ethernet ඉඳ enable කරගන්න ඕනේ. R1 එකේ ආයේ interface pass ethernet zero full duplex අරු මම දැන් R2 එකේ ඒක enable කරගන්නවා. interface pass full duplex pass ethernet නිසා ඒක මම enable කරේ gigabit ඉදෙන්න නැත්නම් full duplex ඕනේ නැහැ. දැන් මම දානවා මගේ Ubuntu connection ඕනනම් දැන් step අපිට දැන් කිසි ප්‍රොබ්ලම් එකක් නැහැ කියලා තියෙනවා. මම දැන් මේකට routers දෙක add කරගත්තා. ඒක අපි host දෙකක් විදිහට add කරගත්තේ. මම දැන් map එකක් හදන්නේ කොහොමද කියලා පෙන්වන්න සරලව. මුලින්ම අපි maps වලට යන්න ඕනේ. maps වලට ගියාම මේකෙදී locally තියෙන map එකක් තියෙනවා. ඒක හරියට නැහැ. අපි දැන් මෙතනදී අලුත් map එකක් create කරගන්න ඕනේ. මම name එක දෙන්නම්. test map 1. හරි. අපි දැන් map එකක් create කරගත්තා. අපි දැන් මේ create කරපු map එක
එඩිට් කරගන්න. එතන මේ මැප් එක ගිහම මෙන්න මැප් එකක් තියෙන්නේ. අපි මේකට ඇඩ් කරගන්න ඕනේ. අපි දැන් කරගත්තා. එඩිට් මැප් දෙනවා. මැප් එලමන්ට් එකක් ඇඩ් කරගන්නවා. හොඳයි. මේ තියෙන අපි ඇඩ් කරගත්තා. මේකේ අයිකන් එකේ ඉඳන් හැම දෙයක්ම අපිට චේන්ජ් කරගන්න පුළුවන්. මේක මෙතනදී මැප් එකේ පෙන්නන්නේ ඉමේජ් එකක් විදිහට. එතන මෙතන ඉමේජ් එකක් නෙමෙයි අපිට ඕනේ. අපිට අවශ්‍ය හොස්ට් එක. හොස්ට් එක තමයි ඇඩ් කරගන්න ඕනේ. හරි. මම හොස්ට් එකක් කරගන්න. ඉතින් මම නේම් එක දෙනවා R1. හරි. එතෙන්දී අපි මේ R1 කියන එකෙන් රිප්ලේස් කරන්න ඕනේ හොස්ට් එක සිලෙක්ට් කරගන්න. හරි. මම හොස්ට් ගෲප් එකට යනවා. මේ R1 කියන එක තමයි අපිට පෙන්නන්න ඕනේ. හරි. අයිකන් එක චේන්ජ් කරගන්න ඕනේ. මොකද මෙතනදී රවුටර් එක ටොපික් කරගන්න. ඕකේ සුදු. මේ විදිහට රවුටර් සෙන් ගන්නවා. R1 කියන එක මම මේ විදිහට try කරගත්තා. දැන් අපි ඊගාවෙත් ඇඩ් කරගමු. ඊගත් හොස්ට් එකක් විදිහට අපි ඇඩ් කරගන්න. දානවා දෙන්නවා. R2 කියලා. R2 කියන එකෙන් අත්සලම් කරනවා. R2 කියන හොස්ට් එකමයි. ඒක අපි චේන්ජ් කරගමු. මම දැන් R2 එකට ඇඩ් කරගත්තා. ඉතින් R1 එක. අපිට දැන් රියල් ටොපොලොජි එකේ විදිහටම පුළුවන් මේක හදා ගන්න. හොඳයි. නැට් එකත් ඒ විදිහටම හදා ගන්න යන්න. එතෙන්දී මට තව අවශ්‍යයි ස්විච් එකක්. දැන් මේ විදිහටම හදා ගන්න යන්නේ. මේක මම ඉමේජ් එකක් විදිහටම තියනවා. හේතුව මං ගාව සිමුලේෂන් එකේ තියෙන layer 2 ස්විච් එකක්. මේක ඇත්තටම කිසිම configuration එකක් කරන්න බෑ. SNMP enable කරන්න බෑ. ඒක නිසා මම mix එකත් මේක image එකක් විදිහටම තියනවා. ඉතින් මම icon එක දාගවා ගන්නවා switch icon එක. මේ කියනවා check විදිහට add කරගන්න. දැන් මම දැන් switch එකට connect කරපුව Fabix කියන එකත් මෙතනදී එන්නන්න ඕන. ඒකත් මම දෙනවා. ඒක මම host එකක් විදිහටම add කරගන්නේ. දෙනවා Fabix කියලා. එතෙන්දී මම බලන්න ඕනේ Fabix එකේ තියෙන group එක. Fabix කියන්නේ මෙතන Fabix server. Fabix server එකේ Fabix server කියන එක select කරා. එතෙන්දී අපි ආයි බලන්න ඕනේ Fabix server මෙතන ඕනේ. හරි. මම ඒකට ඇඩ් කරගත්තා. ඉතින් අපි Fabix server ඔන්න අපි ඇඩ් කරගත්තු. මේක ඇත්තටම මේ තියෙන ටොපොලොජි එකේ විදිහ තමයි මේක දැන් තියෙන්නේ. දැන් මෙතනදී ඇත්තටම මෙතන අපි මේ රවුටර් දෙක අතර කනෙක්ෂන් තියෙනවා. මේ කනෙක්ෂන් අපිට ඒක පවා මේකේ කරගන්න පුළුවන්. ඒක ඉන්ඩිකේට් කරන්න දාන්න පුළුවන්. දැන් මම මෙන්න මේ දෙක මොන සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගෙන මෙතනදී ලින්ක් එකක් ඇඩ් කරගත්තා. මේ තියෙන්නේ ඒ ලින්ක් එක. R1 එකේ ඉඳලා R2 එකට යන ලින්ක් එක. හරි. මේකට දැන් මේ ඇක්ෂන් එකක් දෙන්න යන්න. මෙතනදී ලින්ක් ඉන්ඩිකේෂන් එකක් දෙන්න පුළුවන්. ඇත්තටම මෙතනදී මේ R1 කියන රවුටර් එකේ අපි ගමු R1 එකේ ඉඳලා R2 එකට යන මොන පෝට් එක හරහා. මේ පෝට් එක ඩවුන් වුණොත් මෙන්න මේ ලින්ක් එක ඩවුන් වෙනවා කියලා අපිට පෙන්වන්න ඕනේ. හරි. මම එතන කිව්වේ මෙහෙම යනවා R1 එකට. R1 එකේ මුලින්ම මම බලනවා මෙතන දාලා තියෙන පෝට් එක. R1 එකේ පාසීත් නේ 0/0. හොඳයි. මම මෙතන නැවත බලනවා මේකේ R1 එකට ගිහින් R1 interface 0/0. R1 0 මෙතන මෙන්න මේ ලින්ක් එක ඩවුන්
ඇත්තටම මෙතනදි පෙන්වන්න තමයි මම මේක දැන් ඒක සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ ආය R2 එකේ ඉඳලා මෙතෙන්ට එනවා. ඒකත් ඇවිල්ලා පාස් ඉන්ටර්නෙට් 0/0. අපි එතනදි මේක ඩවුන් වුණා. මේ ලින්ක් එක ඩවුන් වුණා කියලා පෙන්වන්න හදන්න ඕන. එන්න නැවතත් R2 එකට යනවා. interface pass ethernet 0/0. ලින්ක් එක ඩවුන් වුණා. එතකොට රෙඩ් කලර් එකෙන් පෙන්නනවා මේ මම කොම්බෝඩ් කරන්න. හරි. මම මේ ලින්ක් එක ඇඩ් කරගත්තා. apply. ඒක හරි. මෙතනදී මම ආයෙත් R1 එකයි switch එකයි අතර තියෙන ලින්ක් එක ඉන්ඩිකේට් කරන්න යන්න. ඉතින් ආයෙ මම ලින්ක් එක ඇඩ් කරගන්නවා මේ ආකාරයට. ඩිලීට් එකක් දෙනවා. ඔෆ් කරගන්නවා. ලින්ක් ඉන්ඩිකේට් වෙන්න. අපි දැන් බලමු R1 එකෙන් ස්විච් එකට කනෙක්ට් වෙලා තියෙන්නේ මොකක්ද කියලා. හරි. pass ethernet 2/0. මෙතෙන්දි මම interface pass ethernet. අනේ R2 එකෙන් මෙතන R1 එක සෙට් කරගන්න. මේ තියෙන්නේ. ඔව්. මෙන්න අපි දැන් මේක ඉන්ටිග්‍රේට් කරලා මේකට දාන්න. මේක දාන්නවා. එතකොට මේක ලවුන් ඕනේ. අපිට මෙතන තව එකක් ඇඩ් කරගන්න අවශ්‍යයි. ඒක තමයි මෙතනදී ඇත්තටම පින් එක ලොස්ට් වුණොත් පින් එක ලොස්ට් වුණා කියන්නේ ඒත් මේ ලින්ක් එක ඩවුන් වුණා කියන එකම තමයි. ඒක නිසා මෙතෙන්දී ආයෙත් ඇඩ් කරගන්නවා පින් කමාන්ඩ් එක. එනේ සැබික්ස් එකෙන් R1 එකට පින් වෙන එක තමයි මම මෙතනදී ඉන්ඩිකේට් කරන්න යන්නේ. මොකද පින් එක ලොස්ට් වුණා ලින්ක් එක ඩවුන් වුණා කියලා අපිට රෙප්‍රසන්ට් කරන්න ඕනේ. හරි. මම මෙතනදී එකත් ඇඩ් කරගත්තා. line එක forward කරා. හරි. මම දැන් ආයේ මේ දෙක අතරක් ලින්ක් එකක් දාන්න යන්න. දැන් මේ දෙක අතර නම් ස්විච් එක සබ්ස්ක්‍රිප්ට් එක අතර ස්විච් එකේ මේක නැහැ. මම මේක දානවා. ඉන්ඩිකේෂන් විදිහට R1 එකේ පින් එක විදිහට. ඒකට ලයින් එක මේනේ රෙප්‍රසන්ට් වෙනවා. R1 එකට තියෙන පින් එක ලොස්ට් වුණා. මේ ලයින් එක අතු පාට වෙන්න දාලා තියෙනවා. ඒක ඇඩ් කරගත්තා. මොන අපේ මැප් එක ක්‍රියේට් කරගත්තා මේක. අප්ඩේට් දෙන්න. මැප් එක දැන් අපි එඩිට් කරගෙන ඉවරයි. මේ තියෙන්නේ අපේ මැප් එක. මේක ඇත්තටම රියල් ටොපොලොජි එකේ විදිහටම එඩිට් කරගන්න පුළුවන්. හොඳයි. ඒක දැනට අපි දැන් බලමු ඩෑෂ්බෝඩ් එකක් ක්‍රියේට් කරගන්න කොහොමද සහ ඒකට මේ අපිට අවශ්‍ය කොටස් ඇඩ් කරගන්න ඕනේ. මේ තියෙන්නේ view එක. මෙතනින් අපිට all dashboards යන්න පුළුවන්. හරි. මේ තියෙන ඒකේ තියෙන dashboard. අපි දැන් අලුත්ම dashboard එකක් හදාගන්න. අපි මෙතෙන්දී create dashboard දෙන්න. මෙතනදී මම නම දෙනවා. test 1 dash board කියලා. හරි. එතෙන්දී refresh time එක 10 second දීලා apply කරන්න. හරි. මෙන්න අපේ dashboard එක අපි create කරගත්තා. දැන් මෙතෙන්දී අපිට අවශ්‍ය විදිහට add කරගන්න පුළුවන්. ජාති. හරි. මම මෙතෙන්දී මුලින්ම මම අදම map එක add කරගන්න යන්නේ. ඔව්.
දැනුනේ ඒක නේම් එකක් දෙන්නම් මම මැප්ම කියලා ටෙස්ට් ඉන්ටර්වල් එක මම දෙනවා සෙකන්ඩ් මැප් එක අපි දැන් හදාගත්ත මැප් එක සිලෙක්ට් කරගන්න මම දාන්නේ ටෙස්ට් මැප් එකක් කියලා මම මේක මේ ආකාරයට එඩිට් කරගත්තා මේ තියෙන්නේ අපි හදාගත්ත මැප් එක ඔන්න තියෙනවා ගහන මැප් එක හරි මම මැප් එක මෙතෙන් ඇඩ් කරගත්තා මම මෙතනදී තව එකක් මොනවා හරි ඇඩ් කරගන්න මොකද අර අපි දාපු රවුටර්ස් වල ස්ටැබිලිටි අපිට නෙමෙයි top cost හරි මම මේකේ CPU utilization වත් ඇඩ් කරගන්න response time එක දාන්න අපර 10ක් ඉතින් මම දාන්න utilization host group එක select කරගන්නවා මේ විදිහට test function group එක add කරනවා column එකක් මේකට දාන්න nature new එන්නේ host name ටිකම දෙන්න පෙන්නන්න හරි ඊට ආයෙ මම add කරගන්නවා CPU එක item value එක ඉතින් item එක select කරගන්න CPU utilizations short එකක් දාමු එකක් විදිහට දාමු minimum 0 maximum 100 50 හරි දැන් මෙතන CPU එකත් add කරගන්න memory එකත් අපි add කරගමු අන්න memory එක දැන් අපිට memory එකේ utilization එක select කරගන්න ඕනේ දැන් තිබ්බා Oh, memory utilization memory utilization memory utilization කරගත්තා. වායකට විදිහට minimum 0 maximum 100 short එක දෙකක් දාන්න. මේක 50 මේක අපි super red last yellow එක දාන්න 50 මම මේකත් මේක කියනවා ඇත්තයි utilization එක මේක හරි දැන් මම මේක add කරගන්න මේ තියෙන්නේ අපි දැන් හදපු utilization පෙන්නන මේකට අවශ්‍ය විදිහට මේක edit කරගන්න පුළුවන් කැමති විදිහට dashboard එක අපිට customize කරගන්න පුළුවන් dashboard එක තව කොටස් දෙකක් තියෙනවා තවශයෙන්ම මම දැන් ටිකයි පෙන්නේ පාට වෙනස් කරගන්නන්න මෙමරි වල දාන්නම් ඒක කහ පාට එන්න 30ට 40 මම ඒක දැන් dashboard එක change them මේ තියෙන dashboard එක අපි හදාගත්ත විදිහ මම මෙතෙන්දී ආයෙ පෙන්නන්නම් අපේ sound notification enable කරන විදිහ
මෙතන තියෙනවා user settings වල profile ඉන්නවා content notification මෙන්න මේක අපිට enable කරගන්න පුළුවන් notification enable කරලා තියෙනවා එතෙන්දී problem එකක් අපිට notificate වෙනවා නැත්නම් update දෙන්න හරි මම මෙතනදී දැන් මේක කරා මම මෙතනදී මේවා response time එක පොඩ්ඩක් change කරලා වෙන්නන්නම් මේ R1 කියන එක එහෙම මම යනවා දැන් R1 එකට මෙතනින් හරි edit කරගන්න මෙන්න මේ data collection වල එතනින් යන එක පහසුයි R1 එකේ item ගියා මම මෙතනදී වෙනස් කරගන්නවා pin command එකේ time එක මේ තියෙන්නේ එතන time එක කියනවා second ටිකක් මොනම වෙනස් කරගන්නවා දෙකෙන් ටිකක් 1 second response time එකත් second හරි මම දැන් මෙතනදී time එක change කරා දැන් dashboard එකට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මේ router එකක් off කළා මොකද වෙන්නේ කියලා stop කරමු दोनों मैच नहीं करते तो नहीं दूंगा हरी ඔන්න පෙන්නු දැක්කන් මෙන්න මෙතන මේක රතු වෙලා පෙන්නුවා ඉන් වෙන්නේ නැහැ මේ දෙකම රෙඩ් කලර් වුණා මෙතනින් නොටිෆිකේෂන් එකක් ආවා දැන් අපි මේක නැවත ස්ටාර්ට් කරමු ස්ටාර්ට් කරලා හරියන්නේ නැහැ මම මේක SNM command save කරේ නැහැ ඒක නිසා සමහර මෙතන වෙන්න දැන් enable වෙන්නේ නැහැ SNMP එකකින්ද ආයෙ නැවත මේක ඊට enable කරන්න R1 එක හරි දැනට මේක මෙච්චරයි තියෙන්නේ අපි දැන් පොඩ්ඩක් බලමු Fabrics එකේ theme එක change කරන්න විදිහ පොඩ්ඩක් බලමු so theme එක මම දාන්නම් dark mode එකකට change කරගන්න පුළුවන් මෙතන තියෙනවා refresh time එකක් මෙතෙන් මේක තමයි මෙතන වෙනස් කරගන්න පුළුවන් මම 10 second විදිහට දාන්න හරි දැන් තියෙන ඔය ටික තමයි හරි